සුබ දවසක් ඔන්න ඉතින් අදත් ඔයාලා හැමෝම බොහොම ආදරෙන් ජානකීස් කිචන් YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ high protein දෙවෙනි රෙසිපියයි. ඉතින් මේකට සුකිනි සල්මන් තීරු පැකට් කියලායි කියන්නේ. විශේෂයෙන්ම ශරීරයේ බර අඩු කරගන්න කෑම ගැන සැලකිලිමත් වෙන අයට විශේෂිත වූ රෙසිපියක් තමයි මේක. Chipotle Mexican Grill food chain එකේ හරිම ප්‍රසිද්ධ කෑමක් තමයි මේක. අපි එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව මේ පෝෂණයෙන් පිරි සුකිනි සැමන් තීරු පැකට් හදාගන්න අවශ්‍ය කරන්නේ මොනවද, මේක හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මුලින්ම අපි මේකට අවශ්‍ය වෙන සෝස් එක හදමු. සෝස් එක හදන්න බටර් මේස් හැඳි 4ක් මෙල්ට් කරගන්නවා. ඒකට මීපැණි මේස් හැඳි 2ක් දානවා. මින්ස් කරපු සුදු ලුණු බික් 4කුත් දානවා. මිරිස් කුඩු මේස හැන්දකුත් දානවා. ලුණු තේ හැඳි කාලක් දානවා. මේ ටික හොඳින් කලවම් කරලා සෝස් එක හදනවා. අඟල් 12 16 ප්‍රමාණය වගේ ඇලුමිනියම් ෆොයිල් එකක් අරගෙන මෙන්න මේ වගේ වටේට පොඩි කරලා බෝට්ටුවක ෂේප් එක හදනවා. ඉතින් අනිත් ඇලුමිනියම් ෆොයිල් එකත් මේ වගේ වටේට පොඩි කරලා මෙන්න මේ වගේ බෝට්ටුවක ෂේප් එකට හදනවා. oven එක ෆැරන්හයිට් 425ට, ඒ කියන්නේ සෙල්සියස් 218ට ප්‍රීහීට් වෙන්න තියෙනවා. බෝට්ටුවක හැඩයට හදපු ඇලුමිනියම් ෆොයිල් දෙක බේකින් ට්‍රේ එකක් උඩින් තියෙනවා. කහ පාට ලොකු සුකිනි ගෙඩියකුත් කොළ පාට ලොකු සුකිනි ගෙඩියකුත් මැද්දෙන් දෙකට පළලා මෙන්න මේ වගේ අඟල් කාල වගේ ප්‍රමාණයක් ඝනකමට පෙතිවලට කපනවා. ලුණු ගෙඩියකින් අටෙන් එකකුත් අඟල් කාල ප්‍රමාණය කෑලි වලට කපනවා. සල්මන් මාළු කෑලි දෙකකුත් අරගත්තා. ඊළඟට කෑලි කපපු සුකිනි මෙන්න මේ වගේ හදපු බෝට්ටුවට දානවා. ලුණු කෑලි ටිකකුත් මේ වගේ උඩින් දානවා. ඊළඟට සැමන් මාළු කෑල්ලකුත් මේ වගේ උඩින් දානවා. ඉතින් මේ මාළු වෙනුවට ඔයාලට කැමති මාළු වර්ගයක් දාන්න පුළුවන්. ඊළඟට අනිත් බෝට් එකත් මේ විදිහටම පුරවලා හදනවා. ඊළඟට මුලින්ම හදපු සෝස් එකෙන් භාගයක වගේ ප්‍රමාණයක් එක පැකට් එකකට එන විදිහට උඩින් ස්ප්‍රින්කල් කරනවා. ෆැරන්හයිට් 425ට එහෙමත් නැත්නම් සෙල්සියස් 218ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 20ක් බේක් කරනවා. ඉතින් මගේ මේ high protein දෙවෙනි කෑම වේල විදිහට හදපු Chipotle සැමන් තීරු පැකට් වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ශරීරයේ බර අඩු කරගන්න කැමති අයට මේ වගේ high protein කෑම වේල් ටිකක් අනුගමනය කරොත් ඉක්මනට කිසිම ලෙඩක් නැතුව බර අඩු කරගන්න පුළුවන්. ඉතින් හැමදාම එකම විදිහට කෑම හදන්න නැතුව මේ වගේ ප්‍රෝටීන් බහුල කෑම වේලකටත් ඔයාලා try එකක් දීලා බලන්න. ඉතින් මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට
ලයික් එකක් දීලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.